මාතකමට තියෙන අතුරු මාර්ගය යන අතරතුර මේ දෙහිකස්තන්න පාරේ තියෙන මේ කොරමුදු වැල්ල වලට පෙන්වන්න තමයි මේ සූදානම. ඉතින් යාළුවනේ මම දැන් ඉන්නේ වරකවල පහළ හන්දියේ. මේ පසුපසින් පේන මාර්ගයෙන් තමයි දෙහිකස්තනට යන්නේ. ඉතින් මම අපු මාර්ගය තමයි මේ පසුපසින් මේ වීල්ල අතර පැත්තෙන් පේන්නේ. ඉතින් අපි යමු ඉදිරියට. ඉතින් යාළුවනේ ලංකාව ලෝකයේ සුන්දරම සංචාරක ගමනාන්ත බවට පත්වලා තියෙන මේ අවස්ථාවේ විදේශීය සංචාරකයන්ගේ මෙන්ම දේශීය සංචාරකයන්ගේ විශේෂ අවධානයක් යොමු වෙච්ච ප්‍රදේශය තමයි මේ මධ්‍යම කඳුකරේ තියෙන භූ විෂමතා වගේම ඒ ප්‍රදේශයේ තියෙන දියලි බලන්න සංචාරකයන් විශේෂ ඇල්මක් දක්වනවා. මධ්‍යම කඳුකරේ සුප්‍රසිද්ධ දියලි වගේම අප්‍රසිද්ධ දියලිත් තියෙනවා. මධ්‍යම කඳුකරේ බටහිරාන්තයේ තියෙන මාවේ අතුසාකාවක තියෙන පොරමුදු වැල්ල ගැන කතා කරන්න තමයි අද වීඩියෝ ගෙන එන්නේ. ඉතින් ගම්පොළ ඉඳලා කිලෝමීටර් 8ක් විතර ගෙවාගෙන වරකාවල ගමෙන් දෙහිකස්තන්න පැත්තට තියෙන මේ අතුරු මාර්ගය ඔස්සේ තමයි අපි ගමන් ආරම්භ කරේ. වරකාවල පහළ මැදවල නම් ස්ථාන ඉඳලා මීටර් 500ක් විතර ගියාම මේ දියැල්ල ගාවට යන්න පුළුවන්. මාර්ගය නම් තරමක් අබලන්න කෙසේ වෙතත් තීරෝධ රථයක් මෝටර් සයිකලයක් වගේ වාහනයක් ඉතා පහසුවෙන් ගමන් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම දියැල්ල මේ මාර්ගයේ ආසන්නයේ තියෙන නිසා සංචාරක කරන ඔබට ඉතා පහසුවක් වේවි. ඉතින් අපි ක්‍රමයෙන් ළඟා වෙන්නේ මේ දෙහිකස්තන්න ගම්මානයේ තියෙන පොරමුදු වැල්ල බලන්න. ඉතින් දෙහිකස්තන්න ගම්මානය කියන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මීතලාව ප්‍රදේශයේ තියෙන තවත් සුන්දර ගම්මානයක්. වටින් වරකාවල, කෙහෙල්බැන්නල, කොහොවල, මලංගමු ආදී ගම්මානවලින් වට වෙච්ච ඒ වගේම ගමමැදින් ගලා යන මේ සුන්දර මාවේ සාකාවකින් මේ සුන්දර පොරමුදු වැල්ලෙන් සුන්දරවත් වෙච්ච ගම්මානයක්. වාහනයකින් එන්න පුළුවන් මෙතෙන් විතරයි. මෙතන මේ වන්රොද මැදින් තරමක් අපි ඉහළට ගමන් කරන්න ඕනේ. හැබැයි දැන් අපිට දියැල්ලේ හඬ පවා ඇහෙන මානට අපි ඇවිල්ලා ඉන්නේ. පොරමුදු වැල්ල ආසන්නයේ තියෙන මේ ලස්සන දිය පිහිල්ලත් වලට නොපෙන්වම බැරි වුණා. ඉතින් මේ පරිසරයේ සුන්දරත්වය ඉඳ ගන්නට ඔයාලට අවස්ථාව දීලා මා මදකට නිහඬව ඉන්නා. ඉතින් වරකාවල ඉඳලා හෙම්මාතකමට තියෙන අතුරු මාර්ගය යන අතරතුර මේ දෙහිකස්තන්න පාරේ තියෙන මේ කොරමුදු වැල්ල වලට පෙන්වන්න තමයි මේ සූදානම. ඉතින් වෙයි දවස් වලට නම් විශාල ජල කන්දක් දියැලක් තමයි මේ. ඉතින් මේ දියැල්ලේ ප්‍රමාණය හරියට කියන්න අමාරුයි. මොකද මේ දියැල්ල අඩ හැලෙන්නේ ඇලි 3කට. ඉතින් අර මුදුනේ ඉඳලා එක ඇල්ලක් මෙතන දෙවෙනියට මැදින් ඇල්ලක් කියනවා මේ පාත දියැල්ල. ඉතින් දියැලි 3කින් සමන්විත මේ පොරමුදු වැල්ලේ තමයි වල දකින්නේ.